2025 උසස් පෙළ කණ්ඩායමේ ආදරණීය දියණිවරුන්ගේ සුබද හමුව දියෝලා 2025 මේ විශේෂ අවස්ථාවට සම්බන්ධ වෙන විද්‍යාලයේ හිටපු විද්‍යාර්ථිනිය හේමාචාර්යවර්ධන මහත්මිය ඒ වගේම වර්තමාන නියෝජ්‍ය විදුහල්පති කණ්ඩායමේ සියලුම දෙනා නියෝජ්‍ය විදුහල්පතිනියන් ලෙස පාසලට සේවය කළ එල්මිනි ගුණවර්ධන මහත්මිය ඒ සාරේ හේරත් මෙලවිය ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන් සියලු දෙනාගෙන්ම විශේෂයෙන්ම 2014-2015 විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඒ වගේම වර්තමානයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය චමෝදයා දියණිය ඔබතුමී අවසරයි ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා රන්වැලියට අභිමානයක් ගේන්න රන්වැලි දියණිවරුන්ට ශක්තියක් වුණු ස්ථාන මාරු ලැබූ ආචාර්ය මණ්ඩලයේ ඉඳලා ස්ථාන මාරු ලැබූ ගුරු මහත්මීන් ඒ වගේම රන්වැලියේ දියණිවරුන්ගේ ශක්තිය වුණු විශ්‍රාම ලැබූ නියෝජ්‍ය විදුහල්පතිතුමන් ඒ වගේම ස්ථාන මාරු ලැබූ නියෝජ්‍ය විදුහල්පතිතුමන් වගේම වර්තමානයේ ආදරණීය දියණිවරුන්ට ශක්තිය වෙමින් මේ දියණිවරුන්ගේ ජීවිතය ආලෝකමත් කරන ආචාර්ය මණ්ඩලය ඔබ සියලු දෙනාගේ අවසරයි 2025 උසස් පෙළ කණ්ඩායමේ මගේ ආදරණීය රන්වැලි දියණිවරුනි අද දවස ඔබේ ජීවිතයේ අමරණීය දවසක්. රත්නාවල විද්‍යාලයේ වසර ගණනාවක් ලැබලා ඒ වගේම රන්වැලියට ජයග්‍රහණ ගොඩක් ගෙනත් දීලා රන්වැලිය දිනවල 2025 වර්ෂයේ උසස් පෙළ විභාගයේ පෙළීදලා ඔබ නුදුරේදීම තවත් විශාල ජයග්‍රහණ ගොඩනක් අප පාසලට ගෙනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුතේ ඔබේ මේ ජයග්‍රහණ සියල්ල පාසලට ශක්තියක් වගේම ඔබේ ජීවිතයට ශක්තියක්. මුලින්ම ප්‍රාර්ථනා කරනවා 2025 උසස් පෙළ කණ්ඩායමේ මගේ ආදරණීය දියණිවරු සියලුම දෙනාට මේ ලංකාව විතරක් නෙවෙයි පුතේ ලෝකෙම බබලන්න පුළුවන් විශිෂ්ට ජයග්‍රහණයක් ඔබට නුදුරේදීම ලැබෙන්න කියලා. ඒ වගේම අද දවසේ මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද දවසේ මේ සංවිධානය කිරීමේදී 2024-2025 ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව සරිම කිත්නදී දියණිය හෙඩ් බෝඩ් එකේ සියලු දියණිවරු පහුගිය කාල සීමාවෙම විභාගය අවසන් වුණාට පස්සේ ලොකු සහායක් ලැබුවා ඔබ සියලු දෙනාට මේ අමරණීය මොහොත ගෙන දෙන්න. මම හිතනවා මේ උත්සාහය ඉතාම සාර්ථකයි කියලා. සරිම දියණිය හෙඩ් බෝඩ් එකේ අනුකූල සියලු දෙනා ඒ දරුවෝ උත්සාහය උපයෝගී කරගෙන ඔබ ඉතාම සාර්ථක කරගෙන තියෙනවා. ඉතින් අද දවසේ මම හිතනවා මගේ ආදරණීය දියණිවරුන්ට අනාගතේ ගන්න මේ ශක්තිය ඔබට තව තවත් ශක්තියක් වේවි. ඉතින් අද දවස ඔබට සතුටින් ගෙවන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවස ඔබ ගොඩාක් සතුටින් ඉන්නවා වගේ ඉදිරි අනාගතයක් ඔය සතුට ඔය විදියටම ඔබේ හිතේ රැඳෙන්න ඕනේ. අපිට හැම මොහොතකම ඔබේ ඔය සතුට ඔබේ මූණෙන් පෙනෙන්න ඕනේ. රත්නාවලියේ අපේ බලාපොරොත්තුව අපේ ප්‍රාර්ථනාව ඒකයි. එමනම් අද දවසේ
ඉතාම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් සුවිශේෂීම වූ මේ මොහොත තම කැපවීම තම ශක්තිය ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් විදියට තමන්ගේ සහෝදරයන්ට ඒ ශක්තිය ලබා දෙමින් අනිකුත් සියලුම සහෝදරයන්ට ශක්තියක් වෙමින් ආදර්ශයක් වෙමින් මේ ලබා දුන්නු මේ අවස්ථාව ඔබ සියලු දෙනාගේම අනාගතයේ යහපත් කරාවේ. ලියෝරා 2025 සාර්ථක අමරණීය මොහොතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.